ආයිබෝවන් යාළුවනේ. ඉතින් ඔන්න අද මම අරගෙන ආවේ මේ අවුරුදු කාලට ගැලපෙන්න හදන්න පුළුවන් හැඳිකෑම් රෙසිපි එකක්. ඉතින් ගොඩක් අය මේ හැඳිකෑම් හදද්දි එක්කො මේක උඩ පිපෙන් නැතුව යනවා, නැත්තම් මේක උඩ පිපිල වැඩි වෙලා මේක පුපුරනවා. ඉතින් අද අපි බලමු මේ විදියට වෙන්නේ නැතුව මේක ලේසියම හදාගන්න කොහොමද කියලා. ඉතින් මේ හැඳිකෑම් වලට අපිට ඕනේ කරන්න සීනිගෑම් 400යි, හාල්පිටිගෑම් 400යි, පාම්පිටිගෑම් 200යි, උකු පෝල්කිරි මිලිට 350යි. මම මුලින්ම තාච්චල් ලිපේ තියාගන්නවා. ඊට පස්සේ අපි ගත්තු සීනිගෑම් 400යෙන් සීනි හැඳි 5ක් 6ක් විතර මේකට දාගන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ සීනි වෙනම හැඳි 5ක් 6ක් නෙවෙයි දාගන්න ඕනේ. අරගත්තු 400යෙන්ම තමා. ඊට පස්සේ සීන් ටික දාලා ලිප අඩුම ගින්දරේ තියලා මේක ටිකක් උණු කරගන්න ඕනේ. ඉතින් මේ වගේ උණුවීගෙන ඇදි ටිකක් මේක හැන්දෙන් කලවම් කරන්න. ඉතින් මේ ප්‍රමාණයට උණුනාට පස්සේ අපි මේකට දාගන්නවා වතුර මිලිලීටර් 250ක් තමා දාගන්නේ. ඉතින් වතුර ටික දාලා ඉවරුනාට පස්සේ අපි මේකට අර සීනිගෑම් 400යෙන් ඉතුරු සීනි ටික දාගන්නවා. ඉතුරු සීනි ටික දාලා මේක සීනි කැට ටික දිය වෙනකම් හොඳට කලවම් කරගන්න. ඉතින් ඔයගොල් හොඳට මතක තියාගන්න මේ හැදිකෑම් වලට නූල ඇදෙන පදමට අප මේ උණු කරන්න. මේක උණු කරන්න අපි මේ සීන් ටික දිය වෙලා මේක උතුරගෙන එන පළවෙනි සැරේම අපි ලිපෙන් මේක අයින් කරගන්න ඕනේ. ඉතින් නූල ඇදෙන පදමට මේ උණු කරොත් එහෙම අපේ හැදිකෑම් එක හරියට එන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලෝ ලුණු දානවා නම් ඔයගොල්ලන්ට මේලාදී ලුණු චූට්ටකුත් දාගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ ඒ විදියට පලනයටම උත්තරගෙන එන වෙලාව. ඉතින් මේ වෙලාදී ලිප වහගන්න ඕනේ. ඉතින් දැන් මේ පැණි එක හොඳට අපි නිමෙන්න තියන්න ඕනේ. මේ පැණි එක අපි කොයිම වෙලාවකොත් උණුවෙන්ම මිශ්‍රණයට දාන්න හොඳ නෑ. මේක හොඳට නිමෙන්න ඕනේ. ඉතින් දැම්මං හදාගත්ත පැණි ටික නිවුණට පස්සේ මම හාල් පිටි ටිකට මේ පැණි ටික දාගන්නවා. ඊට පස්සේ ඒකටම පාන් පිටි ටිකක් දාගන්නවා. දැන් මේ හාල් පිටි ටිකයි පැණි ටිකයි පාන් පිටි ටිකයි හොඳට කලවම් කරගන්නවා. මේ වගේ කලං වුණට පස්සේ ඒකට මම පොල් කිරියලින් ටික දදා මේ විදිහට කලවම් කරගන්නවා. ඉතින් ඔයගොල්ලෝ ඔක්කොම පොල් කිරි ටික එකපාර දාන්න එපා. පොල් කිරි ටික දාලා හරි පදම වෙනකන් හදාගන්න. ඉතින් මේ වගේ ප්‍රමාණයට වෙනකම් මං හදාගත්තා. මට නම් පොල් කිරි මිලිලීටර් 350ක් විතර තමා ගියේ. ඉතින් ඒක ඔයගොල්ලෝ ගන්න පිටිත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේක මේ වගේ පදමට තමා හදාගන්න ඕනේ. ඉතින් මේක පෑ දෙකක් අපි දැම් වහලා පිපෙන්න තියන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ පෑ දෙකකට වඩා වැඩියෙන් තියන්නත් එපා. පෑ දෙකකට වඩා අඩුවෙන් තියන්නත් එපා. හරියටම පෑ දෙකක් පිපෙන්ඩ තියල ගන්න. ඉතින් ඒ වගේම මේ වීඩිය එක බලන ඔයා මගේ YouTube channel එක සබස්ක්‍රයිබ් කළ නැත්තං සබස්ක්‍රයිබ් කරන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා.
ඉතින් පෑ දෙකක් පිපුරට පස්සේ මම මේ වගේ මිශ්‍රණයෙන් ටිකක් මෙසරින් කප් එකකට දාලා තෙලට ටිකක් දාගන්නවා මේ වගේ වක් කරගන්නවා. ඉතින් ඔයගොල්ලෝ තාච්චිකට තෙල් දාද්දි තෙල් ගොඩාක් දාන්න එපා. තෙල් ටිකක් දාගන්න. ඒ වගේම ගොඩාක් අඩුවෙනුත් දාන්න එපා. සාමාන්‍ය ප්‍රමාණයට මේ ප්‍රමාණයට දාගන්න. ඊට පස්සේ මිශ්‍රණය වක් කරලා මේ වගේ හැන්දෙන් වටේට හොඳට තෙල් ලිහින්න. එතකොට ඔයගොල්ලන්ට ලස්සනට මේ වගේ හැඳි කෑම පුපුරන්න නැතුව හදාගන්න පුළුවන්. ඉතින් අපි මේ හැඳි කෑම හදද්දි ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණයට තමයි තියාගන්න ඕනේ. ගොඩාක් වැඩි වුණොත් බෑ, ගොඩාක් අඩු වෙනුත් බෑ. ඉතින් මේ තියෙන්නේ මං ඒ විදිහට හදාගත්තු ලස්සන හැඳි කෑම් ටික. ඉතින් මම එක කඩලා පෙන්නන්නම්. මේ බලන්න ඇතුළ හොඳට තියෙනවා. ඉතින් මේ තෙල් ගතියට වගේ තියෙන්නේ මම මේ හැඳි කෑම කඩන්නේ අපි මේක හදාගත්තු වෙලේම. ඉතින් ඔයගොල්ලෝ මේක හදලා දවසක් විතර ගියාට පස්සේ මේ විදිහට තෙල් හිටින්නේ නැහැ. ඉතින් ඕගොල්ලන්ට මොනවා හරි මේ රෙසිපි එක ගැන දැනගන්න තියෙනවා නම් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයගොල්ලන්ට මේ රෙසිපි එක ගැන අදහස් පහලින් කමෙන්ට් කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා.